සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න අපේ නංගිලා මල්ලිලා දුවලා පුතාලා හැමෝටම ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ පළවෙනිම වීඩියෝ එක අද අරගෙන ඉන්නේ. අද උදේම රෙකෝඩ් කරන්න. ඉතින් ඔන්න සෙනසුරාදා දවස නිසා ඔන්න ඔයාලට ලේසි වීඩියෝ එකක් හදනවා අවුරුද්දේ පළවෙනි දවසේ. ඉතින් මේ අවුරුද්ද ගැන කතා කරොත් ඔයාලට ගොඩක් කරන්න දේවල් තියෙනවා. මටත් මගේ ගොඩක් දේවල් කරන්න තියෙන ජීවිතේ තීරණාත්මක අවුරුද්දක් වෙයි ගොඩ දෙනෙට. මොකද ගිය අවුරුද්දේ කැසට් වෙච්ච හැම එක්සෑම් එකම වගේ මේ අවුරුද්දේ තියන්න ඉඩකඩ වැඩි සහ කළමනාකරන සේවා නිලධාරී විභාගේ ජනවාරි 30 තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලගේ වැඩ කටයුතු මේ අවුරුද්දේ ගොඩක් දේවල් සාර්ථක කරගන්න පුළුවන් අවුරුද්දක් තමයි මේ 2022 අවුරුද්ද කියන්නේ. ඉතින් එක්සෑම්ස් වලට IQ වීඩියෝස් එක මම ඉස්සර දැම්මා. ඉතින් මට දෙසැම්බර් මාසේ නම් හෙලවෙන්නවත් දවසක් තිබුණේ නැහැ. නිවාඩු දවස් ඔක්කොම වීකෙන්ඩ් සෙට්ලා තිබ්බ නිසා ඔන්න දැන් ජනවාරි මාසේ නම් නිවාඩු තියෙන හොඳ මාසයක් ඇත්තටම. ඒ නිසා ඔන්න ඉස්සරහට මම වීඩියෝස් අරගෙන එන්නම්. කරගෙන ආපු පේපර් එකේ ඉදිරි පේපර් එකේ ඉතුරු ප්‍රශ්න ටිකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔයාලා සමහර අය දන්නවා. දැන් නැතියට අලුතින් ආව කෙනෙක්ට නම් මම කියන්නේ මම ඕලෙවල් කොමර්ස් පන්ති කරනවා අපෝරි ඉස්කෝලෙත් එක්ක එකතු වෙලා. අපෝරි ඉස්කෝලේ කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් එකතු වෙලා හදපු ඔන්ලයින් පාසලක්. ඉතින් මේ ඔන්ලයින් පාසලේ මම කරන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය. ඉතින් එතනදී මම දැන් අලුතින් පන්ති පටන් ගන්නවා අපෝ ජනවාරි මාසේ. ඉතින් ජනවාරි මාසෙම නොමිලේ තමයි පන්ති කරන්නේ. ඉතින් ඔයාලා දන්න දෝල පුතාලට නංගිලා මල්ලට පුළුවන් ඔයාලට කියන්න. ඉතින් පන්ති වලට සම්බන්ධ වෙන අයට ඒ ගැන විස්තර දැනගන්න පන්තියේ ලින්ක් එක ගන්න තියෙනවා WhatsApp group එකක්. ඉතින් ඒ WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ලින්ක් එක දාන්නම් description box එකේ. ඉතින් කියන්න ඕනේ මගෙන් වෙන මොන හරි දෙයක් අහන්න ඉන්න කෙනෙක් නම් අන්න ඒකට සම්බන්ධ වෙන්න එපා. තව දරුවෙක්ට තියෙන ඊට කඩක් තමයි නැති වෙන්නේ. ඉතින් මම තව Telegram group එකක් හදලා තිනවා MSO exam එක ගැන. අන්න ඒ group එකට join වෙන්න. ඒකේ link එකක් දාන්නම්. exams ගැන මොන හරි හෝ ඊට අමතර දෙයක් දැනගන්න අවශ්‍ය නම් ඕලෙවල් කොමර්ස් පන්තියේ group එකට join වෙන්න එපා. ඉතින් ඒ වගේම group එකේ admin mister මම කියලා message කරන්නත් එපා. දැන් එහෙම කීප දෙනෙක්ම එහෙම කරලා තිබුණා. ඊළඟට ක්ලාස් එක ඔන්න මේ මාසේ නොමිලේ පවත්වනවා. ලැබෙන මාසෙ ඉඳලා රුපියල් 300ක වගේ පුංචි ගාණක් තමයි අය කරන්නේ. ඉතින් මේ වෙනකල් සැප්තැම්බර් මාසෙ ඉඳලා පටන් අරගත්ත පන්තිය ඔන්න මම දිගටම කරගෙන යනවා මගේ වැඩ අස්සේ. එතකොට පන්ති වෙලාවල් ඔයාලා මේ වෙලාවෙම කමෙන්ට් කරන්නත් පුළුවන්. ඒ නිසා මම කියන්නේ 2022 O level අයට තියෙන ඉරිදා 5-7 ඊළඟට 2022 11 වසරට එන අයට තියෙන සෙනසුරාදා 6-8 සවස ඊළඟට අලුතින් 10 වසරට එන කට්ටියට 2022 අවුරුද්දේ අප්‍රේල් ඉඳලා 10 වසරට එන කට්ටියටත් අපි පන්තිය දැන්ට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ෆ්‍රී ක්ලාස් එකට ඇවිල්ලා ඔයාලට කොමර්ස් තෝර ගන්නවද නැද්ද කියන එකත් ඔන්න ඔයාලට තීරණය කරන්න පුළුවන්. මේ විස්තර ටිකක් බලන්න. ඉතින් මේ පන්තිය තියන්නේ ඉරිදා 2 ඉඳලා 4 වෙනකල් හවසට. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඇවිල්ලා බලන්න. දැන් 9 වසරේ ඉන්න කට්ටියට 10 වසරේදී කොමර්ස් තෝර ගන්නවද කියලා බලන්නත් ඒ වැඩ කටයුතුත් එක්ක. ඉතින් ඔන්න අවුරුද්දේ පළවෙනි දවසේ තව විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. ඔයාලා මොන එක්සෑම් එක කරත් මොන ජොබ් එක කරත් ඔයාලගේ ජීවිතේ මෙන්න මේ කාලය තුල මම මෙන්න මේ achievements ලබා ගන්නවා කියලා plan කරන්න. plan එකකට අනුව වැඩ කරන්න. දැන් මේ එක්සෑම්ස් ලියන අය ඔන්න ටයිම් ටේබල් එකක් හදාගන්න. මෙන්න මේ වැඩ ටික තමයි මම මේ මාසෙ තුල ඉවර කරගන්නේ කියලා සහ 30 වෙනිදා විභාග ලියන්න සූදානම් වෙන්න. ඉතින් එක්සෑම් එක ගැන ඉස්සරහට මම වීඩියෝස් අරගෙන එන්නම්. එතකොට අනිත් විභාග ගැනත් කට්ටිය අහනවා. මම හිතන්නේ අනිත් විභාගත් පෙබරවාරි මාර්තු වගේ වෙනකොට අනිත් විභාගත් පොලිමට තියාගෙන යයි. ඉතින් ඒ නිසා විභාග දාපු කට්ටිය හැමෝම ඒවට රෙඩි වෙන්න. ඔන්න එක දිගට දවස් 4ක නිවාඩුවක් එනවා. ඒ දවස් 4න් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මොකද එහෙම නිවාඩුවක් ගන්න කාලෙකින් ඉන්නේ තයි පොංගලයි පෝයයි. ජනවාරි 14 ඉඳලා 17 වෙනකල් මට මතක විදිහට ඒ දවස් ටිකේ දිග නිවාඩුවක් තියෙනවා. ඉතින් ඒ වගේ දවස් නාස්ති නොවෙන්න වැඩ කරගන්න. මොකටම මම මේ කියන්නේ ජොබ් කරන කට්ටියට. ඇත්තටම ජොබ් එකක් කරන්නේ නැති කෙනෙක්ට නම් නිදහසෙන් ප්ලෑන් කරගෙන මේ හැමදේම කරගන්න කාලය තියෙනවා. ඉතින් අපිට නම් රැයට විතර ගෙදර ආවට පස්සේ ඉතින් මෙහෙම ගෙදර ඉන්න දවසක තමයි වැඩක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් හැමදේම මේ වෙලාවට මැනේජ් කරගෙන තමයි කරන්නේ. ඉතින් එහෙනම් ඔන්න හැමෝටම මේ අවුරුද්ද ලියන එක්සෑම් කොම් පාස් වෙන්න පුළුවන්. හොඳ ජොබ් හම් වෙන එක්සෑම්ස් වලින් ගොඩ යන්න පුළුවන්. සුබ අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම O level ලියන කට්ටියට ඒ නමේම ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. A level ලියන ළමයින්ට කැම්පස් යන්න හොඳ රිසල්ට් එකක් දාන්න හැකි වෙන සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආතට මම ගිහිල්ලා එන්නම්. ඔන්න හෙට ඉඳලා එහෙනම් අපි ආයෙ එක්සෑම්ස් වලට අදාළ වීඩියෝස් කරගෙන යමු. එහෙනම් මගේ channel එක තාමත් subscribe කරලා නැති යාළුවෝ ඉන්නවනම් subscribe කරන්න. bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න එන්න පුළුවන්. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.